ගමරාලගේ ඩොං ඩොං දෙයියෝ. එකමත් එක කාලෙක ගමරාල කෙනෙක් තමන්ගේ කුමුරේ වැඩ කරලා මහන්සියට ගහක් යට නිදාගෙන හිටියා. ඒ වෙලාවේ ඒ පැත්තෙන් ගිය බෙරකාරයෙක් තමන්ගේ පරණ බෙරයක් එතන අමතක වෙලා දාලා ගිහින් තිබ්බා. ගමරාල ඇහැරිලා බලනකොට මේ බෙරය දැක්කා. එයා කවදාවත් බෙරයක් දැකලා තිබ්බේ නැහැ. එයා හිතුවා මේක අහසින් වැටුණු දිව්‍යමය වස්තුවක් කියලා. ගමරාල බෙරේට තට්ටුවක් දැම්මා. ඩොං ගාලා සද්දයක් ආවා. ගමරාල බය වුණා. අම්මෝ මේක ඇතුලේ කවුරු හරි දෙයියෙක් ඉන්නවා. මම මේක ගෙදර අරන් ගිහින් පුද පූජා කරන්න ඕනේ. එහෙම කියලා ගමරාල බෙරය කරේ තියාගෙන ගෙදර අරන් ගියා. ගෙදර ගියපු ගමරාල ගමහාමිනේට මෙහෙම කිව්වා. හාමිනේ මට අද දිව්‍ය ලෝකෙන් එවපු හාස්කම් තියෙන බෙරයක් හම්බ වුණා. මේක ඇතුලේ ඩොං ඩොං දෙයියෝ ඉන්නවා. අපි මෙයාට හැමදාම හොඳට කෑම බීම දීලා වදින්න ඕනේ. ගමහාමිනිය බැලුවා මේක බෙරයක් නේද කියලා. හැබැයි එයාට හිතුණා ගමරාලව රවට්ටලා හොඳ කෑම ටිකක් තනියම කන්න. එයා මෙහෙම කිව්වා. අනේ ඔව් ගමරාලේ මේ දෙයියෝ හරිම බලවත්. හැබැයි දෙයියෝ කෑම කන්නේ රෙද්දකින් වට කරලා රහසින් තිබ්බොත් විතරයි. ඔයා කුඹුරට ගිය වෙලාවට මම දෙයියන්ට කෑම තියන්නම්. ඉතින් ගමරාල හැමදාම කිරිබතුයි කැවුමුයි පළතුරුයි ගෙනත් දෙනවා. ගමරාල කුඹුරට ගිහාම ගමහාමිනේ රෙද්දක් අස්සේ බෙරේ තියාගෙන බෙරේට ඩොං ඩොං ගාලා තට්ටු කරලා දෙයියෝ කන්න කියමින් අර රස කෑම ඔක්කොම තනියම කනවා. දවසක් ගමරාලට සැකයක් හිතුණා. එයා හොරෙන්ම ඇවිත් එබිලා බැලුවා. එතකොට එයා දැක්ක ගමහාමිනේ රස කෑම ටික කන හැටි. ගමරාලට කේන්ති ගියා. හාමිනේ දෙයියෝ කන්නේ නැතුව තමුන්ද මේවා කන්නේ කියලා ගමරාල කෑ ගැහුවා. එතකොට කපටි ගමහාමිනේ මෙහෙම කිව්වා. අනේ නැහැ ගමරාලේ දෙයියෝ අද මට ආවේශ වුණා. මම මේ කන්නේ දෙයියෝ වෙනුවෙන්. ඔයාටත් දෙයියෝ ආවේශ වෙන්න ඕනේ නම් ඉක්මනට ගිහින් අර වංගෙඩිය උඩ වාඩි වෙලා ඩොං ඩොං ගන්න. ඉතින් මෝඩ ගමරාලත් ඒක ඇත්ත කියලා හිතලා වංගෙඩිය උඩ වාඩි වෙලා මුළු දවසම ඩොං ඩොං කගා හිටියා. අන්තිමේදී ගමහාමිනේ රස කෑම කාලා බඩ පුරෝ ගත්තා. ගමරාලට ඉතුරු උනේ වංගෙඩිය උඩ ඉඳලා ඇති උන කොන්ද අමාරුව විතරයි. ඉතින් මේ කතාවෙන් ගන්න තියෙන පාඩම තමයි අන්ධ විශ්වාසය සහ මෝඩකම නිසා තමන් සතු වස්තුව පවා අහිමි වෙන්න පුළුවන් බව. ඕනම දෙයක් ගැන බුද්ධියෙන් විමසා බැලීම තමයි වැදගත්.